බුද්ධ ධම්ම සංඝ කියන්නේ අපේ තුන් සරණේ. සංඝයා වහන්සේලා විසින් බුදුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය රැකගන්න මුළු ලෝකෙටම අරගෙන යනවා. ඒ අතර ඉන්න සමහර විනයනුමේරු ස්වාමින් වහන්සේලාගේ ගිහියෝ අතින් වෙන වැරදි වගේම වැරදි අඩුපාඩු වෙනවා. ඒත් එහෙමයි කියලා ඒ උතුම් තුන් සරණේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. සැබෑම බෞද්ධයෙක් විදියට අපේ වගකීම තමයි එවැනි වෙලාවල් වල පවා කෝප වෙලා නිନ୍ଦා අපහාස කරන්නේ නැතිව උන්වහන්සේලාට මෙත් සිතින් හරි මඟ පෙන්වන එක. ඒ වගේම වෛරයෙන් කතා කරලා උන්වහන්සේලාට හානි කරන දේවල් නොකර අපේ ධර්මය රැකගන්න එක. ඒ වැරදි අඩුපාඩු ගැන කතා කරනකොට පවා උතුම් බුද්ධ චීවරයට අගෞරව නොකර සංයමයෙන් හැසිරෙන එක. සංඝයා වහන්සේලාගේ අඩුපාඩු දකිනකොට උන්වහන්සේලාට අගෞරව කරන එක දෝෂාරෝපණය නිර්භීතකමක්වත් උගත් බෞද්ධෙක් වශයෙන් හොඳ වැඩක්වත් නෙවෙයි. ධර්මයට සමච්චල් කරන එක උන්වහන්සේලාට අපහාස කරන එක අපේ මනසට නිදහසක්වත් සැනසෙල්ලක්වත් නෙමෙයි. ගිහි අපි වගේම උන්වහන්සේලා තවම රහත් වෙලා නැහැනේ. වැරදි වෙන්න පුළුවන්. ඉවසීම නැති වෙන්න පුළුවන්. තරහ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයා සැබෑම බෞද්ධයෙක් නම් බුදුන් වහන්සේ අපට දායාද කළ ඒ නිර්මල දහම ඉදිරි පරම්පරාවටත් ගෙන යන්න ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න.